Hi guys, welcome to back my YouTube channel. ඔන්න ඉතින් මම අද අරගෙන ආවේ one color food challenge එකක්. මම අද දවසම කන්නේ කහ පාට කෑම විතරයි. අපි බලමු මම අද දවසේ ගෙවන්නේ මොනවද අද දවසට කන්නේ මොනවද කියලා. එහෙනම් ඉතින් අපි යම් වීඩියෝ එකකට දැන් මම යන්නේ මගේ උදේ කෑම එක හදාගන්න. මම දැන් තමයි පොලේ ගිහිල්ලා ආවේ. දැන් නම් වෙලාව 9 ගණක් විතර. දැන් තමයි මම උදේ කෑම එක හදාගන්න යන්නේ. අපි බලමු මම උදේට හදාගන්නේ මොනවද කියලා. මම ඉතින් අද උදේට කන්න ගෙනාවේ මැගී නූඩ්ල්ස් එකක්. ඒක කහ පාටයි. ඉතින් මම අද උදේට කන්නේ මෙන්න මේක. මම දැන් මේ පැකට් එකක් දාගන්නවා. මේකට දැන් ඉතින් කියන්න පාවා කන්න හොඳ නෑ මේකයි කියලා. හැමදාම කන්නේ නෑනේ ළමයි. ඉඳලා හිටලා තමයි ඉතින් හැමදේක් කන්නේ. අනික ඉතින් කහ පාටෙන් තියෙන කෑම හොයාගන්නත් ඇති. මට හරි වටිනවා තමයි. මට මතක් වුණේ ඒක තමයි. ඔයාලා දන්න තව වෙන කහ පාට කෑම තියෙනවා නම් මට පොඩ්ඩක් කියන්න. ඔන්න ළමයි ඉතින් මම නූඩ්ල්ස් එක හදාගෙන ඉවරයි. මම දැන් මේ ප්ලේට් එකකට මේක බෙදාගෙන දැන් ඉතින් කන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් මේ විදිහට තමයි මගේ නූඩ්ල්ස් එක තිබ්බේ. මම ඉතින් මේක උදේට කෑවා දැන්. ඊළඟට ඔයගොල්ලන්ට ඕනේ මොන පාටද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මම එතකොට ඔයගොල්ලන්ට ඒ පාට ෆුඩ් චැලෙන්ජ් එකක් අරගෙන එන්නම්. මේක තමයි මගේ දෙවෙනි ෆුඩ් චැලෙන්ජ් එක. මම කලින් එකක් කරලා තියෙනවා white color වල. ඔය බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන සද්ද නම් ගණන් එපා. ඔය ඇහෙන ඉතින් අපේ එහා ගෙදර නැන්දගේ කටේ සද්දේ. එයා ඉතින් හැමදාම ඔය වගේ තමයි කෑ ගහනවා. මේ තියෙන ඉතින් මම උදේ කෑම එක කාලා ඉවර වෙලා මම අද පොලේ ගිහින් ඉතින් අරගෙන ආවා කහ කොප්පි එකත් මගේ වෙලාවට අද මම දැක්ක පොලේ තියෙනවා. ඒ හින්දා මම ඒකත් අද අරගෙන ආවා. ඉතින් මම උදේ කෑම එක කාලා ඉවර වෙලා 10:00ට විතර මම මේක කෑවා. මම එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට දවල් කෑම එකෙන් හම්බෙන්නම්. දැනට ආයෙ නම් කන්න මොකුත් බඩේ ඉඩක් නැහැ. Hi guys, අද ඉතින් දැන් වෙලාව 1:20ට විතර ඇති. මේකට හරිම රස්නේ අවසරයි. මම ගෙනාවා ස්ටික් එකක්. දැන් බත් කන්නේ නැහැ හින්දා මම මේක දැනට කනවා. අනිත් මම කඩාගෙන ඉන්නවා. මේක පැකට් එකේ නිල් පාට වුණාට මේක කහ පාටයි. මේ ඔරෙන්ජ් සුදු පාට තියෙන එක කහ පාටයි තියෙනවා. ඇතර තියෙන ක්‍රීම් එකත් කහ පාටයි. එහෙනම් මට ඉතින් මේක කන්න පුළුවන්. මේක කහ පාටයි. සුදු පාට සුට්ටක් තියෙන වෙන කවුලක් නෑ. පොඩි තියෙන කහ පාට. මම එනවා ඔයාලට මේ ආයෙ දවල් කෑම එකක් අතේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම ඉතින් දැන් දවල්ට කල්ටි කොහොමද 2:00 විතර වෙනවා. ඒ කන වෙලාවට වීඩියෝ එකක් අරගෙන ඔන්න ඉතින් දැන් වෙලාව 2ට විතර ඇති. මම දැන් යන්නේ මගේ දවල් කෑම එක හදාගන්න. මම දවල්ට හදාගන්නේ කහපත් එකක්. කහපත් එකක් කියන්නේ මේ කහපත් එක නෙවෙයි. garlic rice එකක්. මම ඒකට කහ පොට්ටකුත් එකතු කරගන්නවා. බලමු මම ඒක හදන්නේ කොහොමද කියලා. ඔන්න ඉතින් මම මුලින්ම පෑන් එකක් අරගෙන මේ විදියට ලිපේ තියාගත්තා. ඊළඟට ඒකට තෙල් ටිකක් දාගෙන මුලින්ම මම මේකට ඉංග්‍රීසි ලුණු පේස්ට් එකෙන් ටිකක් දා ගන්නවා. ඊළඟට කපාගත්ත ලුණු ටිකක් දාගෙන අපි බත් ටිකක් මේකට එකතු කරලා ටෙම්පරාදු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් වැඩි දෙයක් නෑ. මම දවල් කෑම එක හදාගත්තා ඉතින් මේ විදියට. අද අපේ ටීම් කාලේ එක කහ පාට හින්දා මම මේකට කහ කුඩු චුට්ටකුත් එකතු කරගන්නවා. මේක කහ පාට කරගන්න ඕනේ හින්දා නැත්තම් මේක සුදු පාටනේ. ඒ හින්දා මම මේ විදියට මේකට කහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඔන්න ඉතින් දැන් මගේ රයිස් එක හරියටම ලෑස්ති. දැන් ඉතින් යන් අපි මේක කන්න. ඔන්න ඉතින් ඔය විදිහට මම මගේ දවල් කෑම එකත් කෑවා. දැන් ඉතින් මේක කාලා ආයෙ මම ඉතින් හොස්ටල් ටී ටයිම් එකට මොනවා හරි කද්දී ඔයගොල්ලෝට ආයෙත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. දැන් ඉතින් වෙලාව 4:00ට විතර ඇති. මම මේ ගෙනාව තේපන වෙලාවට මේ නිකන් ඔය ස්නැක් එකට වගේ කන්න මේ උස්වත්ත ටිපි ටිප් එකක්. ඒක කහ පාටයි. ඉතින් ටිපි ටිප් එක තමයි ඉතින් මම දැන් කන්න යන්නේ. සාමූර්ති සමතිය ඉන්න ටික
ඔන්න ඉතින් මම මේ ටිප් එකට අමතරව තව දෙයක් අරගෙන ආවා. මේ කහ පාට හින්දා මෙන්න මේ බිස්කට් එකක් ගත්තා. මම ඉතින් දැන් එකක් කනවා. මේක චික් බිස්ට් බිට්ස් මෙලබන් එකේ චික් බිට් එක. මේක තමයි ඉතින් මේකත් මම දැන් කනවා. එහෙනම් ඉන්න මම ෆෝන් එකේ වීඩියෝ එක ගන්නකම්. ඔන්න ඉතින් මම ටිපි ටිප් එකයි බිස්කට් එකයි කාලා ඉවරයි. ඊළඟට ඉතින් මට තියෙන්නේ දැන් ආයෙ රෑ කෑම කන්න. ඉතින් ආයෙ කෑම කන්න වෙලාවක් නැහැ දැන්. දැන් නම් ඉතින් ආයෙ මොකද කන්න ඕනේ නැහැ. දැන් වෙලාව 4:00ට විතර ඇති. ඊළඟට ඉතින් අපි හම්බෙමු අපේ රෑ කෑම එක හදාගන්නේ කොහොමද කියලා. මම ඒක කෑම එක හදාගන්නලා වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔන්න ඉතින් හස්බන්ඩ් අරගෙන ඉන්නේ අඹ ගෙඩියක් ගෙනල්ලා තිබ්බා. අපි මේක කපලා බලමු මේක හොඳ ගන්න නැහැ. ඉතින් මේකත් කහ පාටනේ. දැන් ඉතින් අපි දෙන්න යන්නේ මේකත් කන්න යන්නේ කියලා. කන්න නන්නේ. අපිට ඉතින් මම අඹ ගෙඩිය සුද්ධ කරගත්තා. පෙරණ මේක කහ පාටයි. දැන් ඉතින් අපි දෙන්න යන්නේ මේක කන්න. කොහෙන්ද මම කපලා දෙන්නක? ඔතු කන්න එපා. agora vai ter mais valeu pena rasanya rasanya මයි ඔඩේටි මම දැන් ලෑස්ති වෙන මගේ රෑ කෑම එක හදාගන්න. මම රෑට හදාගන්න ඉන්නේ පැස්ටා එකක්. අපි බලමු මම මේ පැස්ටා එක හදන්නේ කොහොමද කියලා. එහෙනම් මම ඒක හදන්නේ විතරම දෙන්න. ඔන්න ඉතින් මම දැන් මුලින්ම මේ පැස්ටා ටික තැම්බෙන්න දාගන්නවා. ඒ අතරෙම ඒක තැම්බෙන්න තියලා මම මේ කරන්නේ ඕන මේක හදන්න ඕන කරන එළවලු ටිකත් කපලා පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ මේක තැම්බුණාට පස්සේ මේ වගේ පෑන් එකක් අරගෙන ඒකට තෙල් ටිකක් දාගන්නවා. ඊට පස්සේ සුදු පුරුදු පේස්ට් එක ටිකකුත් මේකට දාගන්නවා. ඒකල ඉතින් කපාගත්ත එළවලු ටිකක් දාගෙන ඔය තඹගත්ත පැස්ට් ටිකත් මේකට එකතු කරගන්න. මේක කහ පාට එනවා නේද? මම මේකට කහ ටිකකුත් එකතු කරගන්නවා. ඔන්න ඉතින් මේ විදිහට තමයි මගේ රෑ කෑම එක ලෑස්තුනේ. අපි යන්න මේක කන්න. ඔන්න ඉතින් මේ විදිහට රෑ කෑම එක හදාගෙන මම දැන් කෑවා. ඒක මං හිතුවට වඩා රසට ඇවිල්ලා තිබ්බා. එහෙනම් ඉතින් මං අද මගේ ෆුඩ් චැලෙන්ජ් එක මෙතනින් ඉවර කරනවා. මං අද දවසේම කෑවේ කහ පාට කෑම විතරයි. ඊළඟට ඕනේ මොන පාටින්ද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අමතක කරන්න එපා. ඒ වගේම තාමත් subscribe කරලා නැත්නම් subscribe කරගන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.